වෙල්කම් බොයිස් SL ටෙක්නික් YouTube channel එකට ඉන්නවා සාදරයෙන් පිළිගන්නවා. අද මාට කියන්නේ ඔයාලගේ ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එකක් ඉරේස් කරගන්න කොහොමද කියලා අපි වැඩි කරගෙන තෙමු වීඩියෝ එකට. ඔයාලා Play Store එකට ගිහලා ගන්න සර්ච් කරගන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් ඉරේසර් කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඇප් එකක් බලා ගන්න පුළුවන්. ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. මම දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මම මේක ටච් කරනවා බොයිස්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් වැටෙනවා. ඔයාලා මෙතනින් කැමති ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. දැන් මම මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. මේ බුදුරජාණන් වහන්සේ ඉන්න ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ බෝල ගොඩක් ගිහලා ඒක අපිට ඉරේස් වෙලා පේනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මෙතන ඉරේස් කියන එක ටච් කරලා ඔයාලා මේ විදිහට ඕන තැනක ඉරේස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒක සේව් කරගන්න ඕන නම් මේ උඩ තියෙන හරි ලකුණ ටච් කරලා සේව් කියන බටන් එක ටච් කරලා සේව් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ගැලරි එකට ඉබේම මේක සේව් වෙනවා. ටෙස්ට් එකක් දෙන්න ඕන ඔයාලා මේ T අකුර කියන එක ටච් කරලා T අකුරෙන් ඔයාලා කැමති ටෙස්ට් එකක් දෙන්න පුළුවන්. මම එහෙම කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ බොයිස් ඔයාලට මෙතන තව පින්තූරයක් ඇඩ් කරගන්න ඕන නම් ඇඩ් කියන එක ටච් කරලා ඔයාලා මෙන්න මේ විදිහට ගැලරි එකට ආයෙත් ගිහිල්ලා මේ වගේ මම මෙන්න මේ ෆොටෝ එක ටච් කරලා මේ විදිහට දෙනවා. මේ විදිහට ඔයාලා ඕන ෆොටෝ එකක් කුඩා කරගන්න පුළුවන්. මේ මෙතනින් අල්ලලා මෙතන කතරින් කපා ගන්න ඕන මෙන්න මේ විදිහට. මේකත් අපිට මේ වගේ බෝල ගොඩක් ගිහිල්ලා අපිට ඉරේස් කරගන්න පුළුවන්. බෝල ගොඩක් ගියාට පස්සේ තමයි බොයිස් මේක අපිට ඉරේස් වෙලා පේන්නේ. එන ඉතින් මෙතනින් ඇහැ ලකුණු ටච් කරලා මේ විදිහට අපිට ෆොටෝ එක බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක ඔයාලට මේ විදිහට බලන්න වචන පෙරලනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඕන තැනකට අරන් යන්නත් පුළුවන්. මෙතන වැරදි ලකුණු ටච් කරලා අපිට ආයෙ මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ආයෙත් වැරදි ලකුණු ටච් කරලා මෙතනින් discard changes කියලා තියෙනවා. එන්න එක ටච් කරලා පස්සේ මෙන්න මේ විදිහට අපිට ආයෙ මෙන්න මේ විදිහට අපිට පේනවා. මේ වැරදි ලකුණු ටච් කරලා මෙතන බුදුරජාණන් වහන්සේගේ පික්චර් එක අපිට අයින් කරගන්න පුළුවන්. මේකත් එහෙමමයි. මේක මේ මෙතන මෙහෙම අරගන්න ඕනේ. මේක මේ විදිහට මෙහෙම මම තියනවා. මෙතනින් බොයිස් ෂැඩෝ කියන එක ටච් කරලා මේ විදිහට කලර් ගොඩක් ඔයාලට පේනවා. ඒක මම දැන් දෙන්න යන්නේ නැහැ. මෙතන සේව් කියන එක ටච් කරලා මේ විදිහට සේව් වෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ වගේ මෙන්න මේ වගේ සේව් වෙනවා. එහෙනම් අදට වීඩියෝ කරා මම සබ්ස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි ගියා.